බොබ් මාලි කියන නම අහලා නැති කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒත් අවුරුදු 36ක් වගේ කෙටි කාලයකින් ඔහු ජීවිතයෙන් සමුගන්නවා. නමුත් ඔහු ජීවත් වුණු කෙටි කාලය තුල කරපු කලා නිර්මාණ නිසා අදටත් ඔහු තරුණ ප්‍රජාව අතර ඉතාමත්ම ජනප්‍රිය චරිතයක්. අදටත් ලෝකයේ ගොඩක් අය බොබ් මාලිගේ රූපය යොදාගෙන නිර්මාණය කරපු ටී-ෂර්ට් සහ කැප්ස් පළඳිනවා. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මේ පුද්ගලයා මොන වගේ බලපෑමක් මේ ලෝකයට එල්ල කළාද කියලා. කොහොම නමුත් බොබ් මාලි කියලා කියන්නේ රෝසමල් පාරකින් ඒ ඉන්න තත්ත්වයට ආපු කෙනෙක් නෙවෙයි. තනිකරම හાર્ඩ් වර්ක් එහෙම නැත්නම් නොපසුබස්නා උත්සාහයෙන් වැඩ කිරීම තුලින් තැනකට ආපු කෙනෙක්. බොබ් මාලිගේ පියා ඔහු පුංචි කාලෙදිම ඒ කියන්නේ වයස අවුරුදු 10 වෙනකොට මරණයට පත් වෙනවා. පියාගේ මරණයෙන් පස්සේ ලොකු ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න බොබ් මාලිට සහ අම්මට සිද්ධ වෙනවා. ඊට පස්සේ බොබ් මාලිගේ අම්මා වෙන පළාතක ජීවත් වෙන්න යනවා. මෙහිදී බොබ් මාලි දකිනවා දුප්පත් මිනිස්සු විඳින අසාධාරණකම් ගැන. ඉතින් මේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් අසාධාරණයන් පුංචි බොබ් මාලිගේ පපුවට කිඳා බසිනවා. ඒ වගේම ආර්ථික අපහසුතාවයන් නිසාම වයස අවුරුදු 14 වෙනකොට පාසල් ගමනට සමුදෙන්නත් බොබ් මාලිට සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔහු පැසුම් කම්හලක රැකියාවකට යනවා. ඔතනදී බොබීට යහළුවෙක් හම්බ වෙනවා. ඔහුත් සංගීතයට ඉතාමත්ම ප්‍රිය කරන කෙනෙක්. ඉතින් වැඩ ඉවරුණාට පස්සේ මේ දෙන්නගේම වැඩේ තමයි සංගීතේ පුරුදු වෙන එක. ඉතින් බොබ් මාලි යාගේ දුක නැති කරගත්තේ මේ සංගීතය හරහා. ටික කාලයකට පස්සේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා ගීත ගායනා කරන්න බොබ් මාලිට අවස්ථාව ලැබෙනවා. ටික කාලයකින් ඔවුන්ගේ පළමු ඇල්බමය 1971 දී නිකුත් කරනවා. නමුත් ඒට ලැබුණු ප්‍රතිඵලය නිසාම බොබී සෑහෙන්න මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ කිසිම සාර්ථකත්වයකට ලක් වෙන්නේ නැහැ. කොහොම හරි බොබ් මාලි උත්සාහය අතාරින්නේ නැහැ. දිගටම උත්සාහ කරනවා. ඒ අතරේ බොබ් මාලිට අවස්ථාවක් ලැබෙනවා නයිට් ක්ලබ් එකක සින්දු කියන්න යන්න. ඉතින් මේ නයිට් ක්ලබ් එකේ දක්වපු දක්ෂතාවයන් නිසාම බොබ් මාලි ඇතුළු කණ්ඩායම ටිකෙන් ටික ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ අතර වාරෙදි බොබීට රීටා කියන කාන්තාව මුණ ගැසෙනවා. ඇයත් සමාජ ශාලාවල ගීත ගායනා කරන කාන්තාවක්. ටික කාලයකදී මොවුන් පෙම්වතුන් බවට පත් වෙනවා විතරක් නෙවෙයි. ඒක කසාදයක් දක්වා දුර දිග යනවා. කොහොම හරි බොබ් මාලි ඇදහුවේ රස්තවාරි කියන ආගම. රස්තපාරි කියන ආගමේ ප්‍රධාන දෙයක් තමයි කංසා කියලා කියන්නේ. ඒ නිසා බොබ් මාලි නිතරම කංසා පාවිච්චි කළා. ඔවුන් විශ්වාස කරන්නේ කංසා භාවිතයෙන් දෙවියන් සමග සම්බන්ධ විය හැකි බවයි. ටික කාලයකට පස්සේ බොබ් මාලි අලුත් ගීත ඇල්බමයක් නිකුත් කරනවා. පළවෙනි එක අසාර්ථක වුණාට දෙවෙනි ඇල්බමේ හිට් එකක් වෙනවා. මුළු ලෝකෙම කවුද මේ බොබ් මාලි කියලා හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට බොබ් මාලිගේ සංගීත කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් ලෝකයේ අංක 1 සංගීත කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහු තීරණය කරනවා අසාධාරණයට ලක්වුණු ජනතාව වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා. වර්ගවාදය සහ බෙදුම්වාදී අරගලයට සහ වහල් බවට එරෙහිව බොබ් මාලි ගීත ගායනා කළා. රස්තවාරි දහමට ඔහු නැඹුරු වෙන්නේ 60 දශකයේදී විතර. රස්තවාරි යනු ආගමික ව්‍යාපාරයත් එක්ක බොබී තදින්ම බැඳෙනවා. රස්තපාරි යනු සංස්කෘතික ලෝකය හඳුනාගන්නෙම ඔහු නිසා තමයි. කංස සහ කැරලි ගැසුණු කොණ්ඩේ බොබ් මාලිට උරුම වෙන්නේ රස්තපාරි යනු විශ්වාසයක් නිසාවෙන්. ඔවුන් ගරු කළේ ස්වාභාවිකත්වයට. කංස වලින් දෙවියන්ට සමීප වෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා. ඔවුන් කොණ්ඩේ රැවුල කපන්නේ නැහැ. ඒ වගේම ශාක භක්ෂකයන් වෙනවා. රස්තහෙවත් රස්තපාරි අනුවාදය කියන්නේ ලෝකයේ තියෙන වෙනත්ම සංස්කෘතියක්. එය ආගමකට එහා ගියපු ජීවන ශෛලියක් කියලා හඳුන්වන්නත් පුළුවන්. රස්ත දර්ශනය තුළ අවසානයේ කළු ජාතික ආධිපත්‍යයක් ගැන විශ්වාසය තබන අතර එය දුක අන්තසරණ බව තුළින් උපද්දවන බැවින් රස්තපාරියානු දර්ශනය නිර්මල සහ වෛරයෙන් තොර වූ සටන්කාමී එකක් වෙනවා. ආත්මීය නිදහස කියන්නේ එහි ඉහළින්ම තිබෙන ඉල්ලීමක් වෙනවා. බොබ් මාලිගේ ගීත ඇල්බම් මේ කාලේ මිලියන ගණන් අලෙවි වුණා. මේ නිසා ලොකු ධනවතෙක් වෙන්න බොබ් මාලිට අවස්ථාවක් ලැබුණා. නමුත් ඔහු ඒ සල්ලි ලෝභකමින් පොදි ගහගෙන හිටියේ නැහැ. ඒ සල්ලි වලින් දුප්පත් අයට උදව් කළා. කොහොම නමුත් මරණින් පස්සෙත් මේ අපූරු ගායකයා සමස්ත ලෝකයටම සිදු කරන බලපෑම සුළුපටු නැහැ. ඔහු ගොඩ නැගූ සම්ප්‍රදායන් අදටත් ලෝකයේ පවතිනවා. ගොඩක් අය බොබ් මාලි වගේ වෙන්න හැදුවට එහෙම බොබ් මාලි වගේ වෙන්න ලේසි නැහැ. කොණ්ඩේ සහ රැවුල වවාගෙන කංසා ටිකක් බිව්වට රෙගේ සංගීතය හෙවට බොබ් මාලි වගේ වෙන්න කාටවත් බෑ. වර්ණ භේදවාදය ඇතුළු සමාජයේ අසාධාරණකම් වෙනුවෙන් පෙනී හිටපු සටන් කරපු බොබ් මාලි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. කොහොම හරි තුන්වන ලෝකෙන් අසාමාන්‍ය විදිහට බොබ් මාලි ජනප්‍රිය වීම සමහර පාර්ශවයන් බියට පත් කළා. ඒ බොබ් මාලිගේ අභිරහස් මරණයට හේතු වුණා කියලා සමහර අය මතිමතාන්තර පළ කරන්න පටන් ගත්තා. බොබ් මාලිගේ රෙගේ සංගීතයට හැකි වුණා අපි වගේ රටවල් වල පුංචි මිනිස්සුන්ගේ හදවත් වශී කරගන්න. ඒක ලෝකෙ ජනප්‍රියයි කියන ඇමරිකානු යුරෝපීය පොප් තරුවලට කරන්න බැරි වුණා. මේ නිසාම බොබ් මාලිට ගොඩක් සතුරු හිටියා. බොබ් මාලිගේ මරණයට හේතු වුණේ ඇක්‍රල් ලෙන්ටිජනස් මෙලනෝමා හෙවත් ALM නම් දුර්ලභ සහ භයානක සමය පිළිකාවක්.
එය ඔහුගේ පාදයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත යටින් තමයි ආරම්භ වුණේ. ඉන්පසුව පෙනහළු සහ මොළය ඇතුළු අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන්ට පැතිරුණා. ඔහුට වයස අවුරුදු 32 දී ඔහු ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවකදී ඔහුගේ දකුණු මහපට ඇඟිල්ලට තුවාලයක් සිද්ධ වුණා. ඊට පස්සේ ටිකෙන් ටික මේක වැඩි වෙච්ච නිසාම ඔහු වෛද්‍ය උපදෙස් ලබා ගත්තා. වෛද්‍යවරු ඒක පරීක්ෂා කරලා ඇක්‍රල් ලෙන්ටිජනස් මෙලනෝමා නමින් හැඳින්වෙන සමේ පිළිකාවක් විදිහට හඳුනා ගත්තා. වෛද්‍යවරු ඒ පැතිරීම වැළැක්වීමට ඇඟිල්ල කපා දැමීම නිර්දේශ කළත් බොබ් මාලිගේ රස්තවාදී ආගමික විශ්වාසයන් නිසාම ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු නියපොත්ත සහ ඒ අවට සම ඉවත් කරලා සමක් බද්ධ කිරීමේ සැත්කමක් කළා. නමුත් ඒකෙන් පිළිකාව සුව වුණේ නැහැ. එන්නෙන්නම ඔහුගේ අසනීප තත්ත්වය වර්ධනය වුණා. වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළි වුණේ පිළිකාව ඔහුගේ මොළය, පෙනහළු සහ අක්මාවටත් පැතිරී තිබෙන බවයි. ඔහුට ජීවත් වීමේ බලාපොරොත්තු අත්හරින ලෙස වෛද්‍යවරුන් පැවසුවා. ඉතින් ජීවත් වන අන්තිම දවස් ටික ජමේකාවේ ගත කරන්න බොබ් මාලි තීරණය කළා. 1981 මැයි 8 වෙනි දින ඔහු ජර්මනියේ ඉඳලා ජමේකාවට යෑමට ගුවන් යානයකට නැග්ගා. නමුත් ගුවන් ගමන මැදදී ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් යානය ෆ්ලොරිඩාවේ මියාමි වලට හදිසි ගොඩබැසීමක් කළා. ඔහු මියාමි වල රෝහලකට ඇතුළත් කළ අතර එෙහිදී ඔහු අවසන් දවස් 3 ගත කළා. ඔහුගේ බිරිඳ වුණු රීටා දරුවන් ඔහු හමුවට අරගෙන ආවා. ඔහුගේ පුත් සිඟීට කියපු අවසන් වදන උනේ මුදලට ජීවිතය මිලදී ගන්න බෑ යන්නයි. 1981 මැයි 11 වෙනිදා උදෑසන 9:15ට විතර ඔහු මරණයට පත් වුණා. බොබ් මාලිගේ මරණය ලෝකය පුරා ශෝකයක් ඇති කළ අතර ජමේකාවේදී ඒක තදින්ම දැනුණා. 1981 මැයි 21 වන දින ඔහුට රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වුවා. රස්තවාදී චාරිත්‍ර සහ ඉතියෝපියානු ඕර්තොඩොක්ස් සභාවේ චාරිත්‍ර මුසුවුණු මේ උත්සවයට ලක්ෂයකටත් වඩා වැඩි පිරිසක් සහභාගී වුණා. ඔහුගේ ගිටාරයේ බයිබලය සහ කංස කෝට්ටයක් සමගම ඔහුව ඔහුගේ උපන්ගම වන 9 මයිල් වල සොහොන් ගත කළා. අගමැති එඩ්වර්ඩ් සීගා ඔහුව ජාතිය සාමූහික හෘද සාක්ෂියේ කොටසක් විදියට විස්තර කළා. ඔහුගේ අවමංගල්‍ය ඔහුගේ ජීවිතයේ උත්සවයක්ද වුණා. බොබ් මාලිගේ මරණය ගැන කුමන්ත්‍රණ න්‍යායන් බිහි වුණා. සමහරු පවසන්නේ CIA සංවිධානය ඔහුව මරා දැමූ බවයි. 1976 දී ඔහුගේ නිවසට වෙඩි තැබීමක් ඔවුන් මේ සඳහා සාක්ෂියක් විදියට පෙන්වා දුන්නා. නමුත් මේවට විශ්වාසනීය සාක්ෂි කොහෙවත් නැහැ. තවත් සමහර අය බොබ් මාලිගේ මරණයට හේතුව විදියට සලකන්නේ ඉලුමිනාටි සංවිධානය. කොහොම හරි බොබ් මාලි තවත් කාලයක් ජීවත් වුණා නම් එම සංවිධානයේ ප්ලෑන් වලට ඒ බාධාවක් වන නිසා මේ විදියට බොබ් මාලිව ඝාතනය කළා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ මලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු. අපි දැනුවතුමු. ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්. ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.